ඉතින් ඔයාලා දන්නවා ලංකාවේ තියෙන දැන් තත්ත්වය හැටියට අපිට සාමාන්‍ය පෙළෙන් හරි උසස් පෙළ වලින් හරි පස්සේ හැමෝටම අපිට යන්න හම්බෙන්නේ නැහැ යුනිවර්සිටි එකට. ඒ කියන්නේ අපිට මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දක්වා යන්න හම්බෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ වුණාට මම අද කියන්නේ නැහැ හොඳ නිවුස් එකක්. මොකද යුනිවර්සිටි යන්නේ නැතුව අපි ලංකාවේ හොඳ කෝසස් තියෙනවා. හොඳ පාඨමාලා තියෙනවා. අපි ස්කිල්ස් ඩෙවලොප්මන්ට් කරගෙන අපිට පුළුවන් වෙන පිට රටකට ගිහිල්ලා හොඳට හම්බ කරන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මම ඉන්නේ මැද පෙරදිග රටකනේ. ඒකින්ද මම ඔයාලට කියලා දෙන්නේ මැද පෙරදිග රටවල් වලට යන්න පුළුවන් හොඳ කෝස් 7ක් ගැන. මේ පාඨමාලා 7 වලට නොමිලේ කරන්න පුළුවන් ලංකාවේ. මම මේ වීඩියෝ එක අවසාන වෙනකොට ඔයාලට කියනවා කොහෙද කරන්න පුළුවන්, කොහෙන්ද ඒ පාඨමාලා හදාරන්න පුළුවන්, කොහොමද ඔයාලා NVQ සර්ටිෆිකේට් එක ගන්න. ඒ ඔක්කොම විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතාලම ලේසියෙන් ඔයාලට ගිහලා හොයාගන්න පුළුවන්. ඉතින් අද අපේ ලයිෆ් බූස්ට් channel එකේ 14 වෙනි එපිසෝඩ් එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙයි කියලා. මොකද ගොඩාක් තරුණියෝ ඉන්නවා ලංකාවේ උසස් පෙළින් සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා එතනින් පස්සේ කොහෙද යන්නේ කියලා දන්නේ නැති කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් අද මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න මම අද කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේ ලස්සන පාඨමාලා හදාarලා මොනවද මේකේ තියෙන opportunities කියලා. ඉතින් අපි බලමු මොකද පළවෙනි කෝස් එක කියලා. පළවෙනි පාඨමාලා තමයි ඉලෙක්ට්‍රීෂියන්. මේකත් අපි ලංකාවේ නොමිලේ හදාරන්න පුළුවන් පාඨමාලාවක්. මැද ප්‍රදේශ රටවල් වලට ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ සර්ටිෆිකේට් එකට. house wiring, industrial electric system සහ maintenance work මේ කියන ඔක්කොටම මේ ඉලෙක්ට්‍රීෂියන් පාඨමාලාව හදාරපු කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේව නොමිලේ ලංකාවේ දෙනකොට ඇයි නිකන් මේ වගේ ප්‍රයෝජනෙ නොගන්නේ කියලා මට හිතෙනවා අපරාධේ. අනික මේ ක්වොලිෆිකේෂන් එක තියෙන කට්ටියට මේ මැද ප්‍රදේශ රටවල් වල ජොබ් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. අනික මේක මේ සාමාන්‍ය පෙළ ඉවරන කට්ටියටත් කරන්න පුළුවන් පාඨමාලාවක්. ඒක නිසා මහා ලොකු දැනුමක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ ඉවරලා උසස් පෙළ ඉවර වෙලා ඔයාලට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න අවස්ථාවක් හම්බුනේ නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ පාඨමාලාවක් හදාලා හොඳ NVQ සර්ටිෆිකේට් එකක් අරගෙන මේ වගේ රටකට ගිහින් හොඳ ආදායමක් ලබන්න. දෙවෙනි පාඨමාලාව තමයි air condition technician. මේක ගොඩක්ම වැදගත් වෙනවා මේ මැද පෙරදිග රටවල් වලට. මොකද මේ රටවල් වල වැඩිපුරම තියෙන රස්නේ කාලයක්. ඉතින් මේ රස්නේ කාලෙට මේ සමහර මේ තියෙන මේ වායු සමීකරණ යන්ත්‍ර කැඩෙනවා බිඳෙනවා. ඒකට ඒවා අලුත් වැඩියා කරන්න ඕනේ නිතරම. ඉතින් මේ රැකියාවට ගොඩාක් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ කෝස් එක කරොත් ඔයාලට ලොකු අවස්ථාවක් තියෙනවා මේ රටකට ඇවිල්ලා ඒ වගේ හොඳ රස්සාවක් ඒ වගේ හොඳ රැකියාවකට යොමු වෙන්න. තුන්වෙනි පාඨමාලාව තමයි ඔටෝමොබයිල් මැකනික්. ඉතින් මේක ගොඩක් කට්ටිය මම හිතන්නේ පිරිමි ළමයි ගොඩක් කට්ටිය මේක තෝරගන්නවා. මේකටත් මේ පාඨමාලාව හදාරපු කට්ටියටත් ලොකු ජොබ් ඔපචුනිටිස් තියෙනවා මේ මිඩල් ඊස්ට් වල. මොකද ගොඩක් මෙහි රටවල් වල කට්ටිය ඉගෙන ගන්න කට්ටිය නෙමෙයි ඉන්නේ. සහ බර වැඩ කරන්න පුළුවන් කට්ටිය නෙමෙයි මේ රටවල් වල ඉන්නේ. මේ කට්ටියට සල්ලි තියෙන නිසා එයාලට ඕනේ ලස්සනට ගේ ඇතුළේ ජීවත් වෙන්න. ඒක නිසා මේ වගේ පාඨමාලා කරොත් ඔයාලට පුළුවන් හොඳ ජොබ් එකක් මේ මැද පෙරදිග රටක ලබා ගන්න. හතරවෙනි පාඨමාලාව තමයි මේසන් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් කියන්නේ. එතකොට මෙහි තියෙනවා බිල්ඩින් හදන්න, එතකොට ජලනල කාර්මික ශිල්පීන් සහ දැන් මේ රටවල වගා කරන කටයුතු කරනවානේ. එතකොට වගා කරන කටයුතු වලට සහ ලී වැඩවලට ඒ කාපෙන්ටර්ස් වගේ ලොකු ඒ වලට මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකෙත් ලොකු ඔපචුනිටිස් තියෙනවා. ඉතින් මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකෙත් NVQ සහතිකයක් ලබා ගන්න පුළුවන් පාඨමාලා ලංකාවේ තියෙනවා. නොමිලේ කරන්න පුළුවන් පාඨමාලා. පස්වෙනි පාඨමාලාව තමයි ප්‍රොෆෙෂනල් කුක්. ඉතින් මේ කුක්ලටත් ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ රටවල වල. මොකද මේ රටවල ගොඩක් කට්ටිය මේ ලොකු රෙස්ටුරන්ට් තියෙනවා, අනම්මන ලොකු දේවල් තියෙනවා. ඒතර ඒ වගේත් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ රටවල වල කුක් කෙනෙක් විදිහට. ඉතින් මේ පාඨමාලාවත් වලට ලංකාවේදී නොමිලේ කරන්න පුළුවන්. අපේ තරුණ සේවා සභාවෙන් හරි VT එකෙන් හරි ඒ වගේ දේවල් වලින් නොමිලේ NVQ සර්ටිෆිකේට් එකක් ලබා ගන්න පුළුවන් O level A level වලින් පස්සේ. උසස් පෙළ හදාarලා ඉන්න කට්ටියටයි සාමාන්‍ය පෙළ සුසුකම් තිබ්බත් ඇති මේ වගේ කෝස් එකක් හදාරන්න. උනන්දුව තමයි ඕනේ ඉතින් නේද? 6 වෙනි එක. 6 වෙනි පාඨමාලාව විදිහට මම කියලා දෙන්නේ මේක නම් ගැහැල් ළමයට වැදගත් වෙන පාඨමාලාවක් බියුටිෂියන් කියන්නේ. බියුටිෂියන් කියන ශාස්ත්‍රයේ මැද පෙරදිග රටවල දැන් ඔයාලා දන්නවා ඩුබායි වල එහෙම ගොඩාක් ලොකුවට මේ බියුටිෂියන් ශාස්ත්‍රය තියෙනවා ගොඩක්. ඉතින් ඔයාලට පුළුවන් මේ කෝස් එකකුත් මේ පාඨමාලාවකුත් නොමිලේ හදාරන්න ලංකාවේ නම්. ලොකුම දෙයක් තමයි නොමිලේ ලංකාවේ නම් හදාරන්න පුළුවන් හැකියාව. සමහර පාඨමාලාවලට යාලා හදාරන කාලය ඇතුළත පොඩි දීමනාවකුත් දෙනවා. මේ සමහර පාඨමාලාවලට. ඉතින් ඒ වගේ දෙයක් කරලත් එහෙම උනන්දුවක් නැතිනම් ඉගෙන ගන්න. ඉතින් එහෙනම් සල්ලි හම්බ කරන ආසාව අතාර ගන්න ඕනේ. ඉතින් එහෙම ලොකුවට අපේ රජයෙන් දීලා තියෙන මේ අවස්ථාව ගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී මම දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ
ඔක්කොම තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර. ලින්ක් එක ඔයාලට ඒ ජොයින් වෙන්න පුළුවන් ලින්ක් පවා මම දාලා තිනවා. ඔයාලට මේ විස්තර ඔක්කොම ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේ එක එක පාඨමාලාවන් ගැන ලොකු විස්තර ඕන නම් පහලින් කමෙන්ට් කරන්න මොන පාඨමාලාවටද ඔයාලට ඕනේ විස්තර කියලා මම මේ පාඨමාලාවක් එකින් එක අරගෙන ලොකු වීඩියෝ එකක් කරලා දාන්න පුළුවන් මට. එහෙම කරන්න පුළුවන්. උනන්දුව තියෙනවා නම්. ඉතින් 7 වෙනි සහ අවසාන පාඨමාලාව තමයි ICT ටෙක්නීෂියන් කියන පාඨමාලාව. ඉතින් කම්පියුටර් ටෙක්නීෂියන් වලට ඔයාලා දන්නවා දැන් මේ දවස්වල මේ මැද පෙරදිග රටවල් වල නෙමෙයි මුළු ලෝකෙම ග්ලෝබල් විදිහේ මේ කම්පියුටර් ටෙක්නීෂියන් කියන රැකියාවට ගොඩාක් ලොකු අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉදිරියට ඉතින් කම්පියුටර් ටෙක්නීෂියන් කියන්නේ ලොකු දක්ෂතාවයක් තියෙන්න ඕනේ කෙනෙක්. ඉතින් මේ පාඨමාලා නොමිලේ හදාරන්න පුළුවන් ලංකාවේ ඉඳලා. ඉතින් මේ පාඨමාලා 7ම ඔයාලට නොමිලේ ලංකාවේ ඉඳන් හදාරන්න පුළුවන් සහ පිටරට ජොබ් වලට යන්න පුළුවන් හොඳ පාඨමාලා. ලංකාවේ විතරක් නෙමෙයි පිටරට. මොකද මම මේ පිටරට ප්‍රොමෝට් කරන්නේ ලංකාවේ රස්සා නැතුව නෙමෙයි. පිටරට ගිහිල්ලා අපි හම්බ කරලා ලංකාවට යවුවොත් අපි ඉගෙන ගත්තේ අපි මව්බිමත් දියුණු වෙනවා. ඒක නිසා ඒ තියෙන ඒ වාසියත් අපිට ගන්න පුළුවන්. මොකද මේ පිටරට තියෙන සල්ලි ඔක්කොම අපි ලංකාවට ගන්න පුළුවන්. අපේ ඉන්න තරුණ ගොඩක් ඉන්නවා. ඉතින් එයා අපිටත් හොඳයි, අපේ මව්බිමටත් හොඳයි, හැමෝටම හොඳයි. ඉතින් හැමෝටම හොදක් කරන දෙයක් කරන්න මේ ඔක්කොමලා කැමති. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේ එක කෝස් එක මේ හැම පාඨමාලාවක් පිළිබඳව එකින් එක හදාලා බලලා ඔයාලා කැමති එකක් තෝරගෙන අදම පටන් ගන්න. ගෙදර නිකන් ඉන්නව නම් ගෙදර කාලේ නිකන් නාස්ති කර කර ඉන්න එපා. හරිම ලේසි නොමිලේ කරන්න තියෙන පාඨමාලා. ඉතින් මේ කිසිම වියදමක් දරන්න වෙන්නේ නැහැ ඔයාලට. ඔයාලට ඕනේ ඔයාලගේ ගුණන්දුවයි කැපවීමයි කාලයයි විතරයි ඕනේ. ඒක නිසා මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ දාලා තියෙනවා හැම එකම. මේ පාඨමාලා හදාරන්න පුළුවන් තැන් පවා මම මේ ලින්ක් ඔක්කොම ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරලා විතරයි යන්න තියෙන්නේ. ලොකු මහන්සියක් වෙන දෙයක් නැහැ. ඒවට කතා කරලා බලලා පාඨමාලාව හදාරන්න. ඉතින් එහෙනම් thank you මගේ මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා සිටියට. ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ එක මගේ මල්ලිට හරි අයියට හරි අක්කට හරි කාට හරි ෂෙයා කරොත් හොඳයි කියලා ෂෙයා කරන්න. ෂෙයා කරලා කමෙන්ට් එකක් දාලා යන්න, ලයික් බටන් එකත් පොඩ්ඩක් ක්ලික් කරගෙන යන්න. මොකද මට සතුටු වෙයි. ඒක නිසා මේ එහෙනම් thank you මගේ life boost channel එකත් එක්ක එකතු වුණාට. අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. good luck.